දෙවෙනි එකේ තියෙන්නේ මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම. හරි දෙවෙනි එකේ දාන්න. මොකද්ද මිශ්‍රණ ක්‍රමය කියන්නේ? මේ තියෙන ප්‍රැක්ටිකල් 6න් තුනකම තියෙනවා මිශ්‍රණ ක්‍රමය. හරි. මොකද්ද මිශ්‍රණ ක්‍රමය කියන්නේ? මිශ්‍රණ ක්‍රමය කියන්නේ හරිය ලේසි. හරි අපි ඉගෙන ගත්තනේ අර තාපමිතිය ගණන් හදන්න රත් වෙච්ච එක්කෙනෙකුයි රත් වූ වස්තුවකුයි සිසිල් වස්තුවකුයි එකිනෙකට මිශ්‍ර කරාම මොකද වෙන්නේ? රත් වෙච්ච එක්කෙනෙකුයි සීතල එක්කෙනෙකුයි කලවම් කරපුවාම මොකද වෙන්නේ? රත් වෙච්ච එක්කෙනා තාපය පිට කරනවා සිසිල් එක්කෙනා තාපය ලබා ගන්නවා අන්තිමට දෙන්න එක උෂ්ණත්වයක වෙලා නතර වෙනවා. ඊට පස්සේ අපි ඒකනේ අර දෙන්න පිට කරපු තාපය ලබාගත් තාපය සමාන කරලා සමීකරණ ලියලා උෂ්ණත්ව නම් මනම් හේව මතකද? දැන් මේකේ කරන්නේ මිශ්‍රණ ක්‍රමයේදී කරන්නේත් අපි රත් වෙච්ච කවුරු හරි සිසිල් වෙච්ච කවුරු හරි මිශ්‍ර වෙන්න සලස්සලා එතනදි සිද්ධ වෙන තාප හුවමාරුව අපි දන්නවනේ මෙයා පිට කරපු තාපය මෙයා ලබාගත් තාපයට සමානයි කිය. ඒ දෙක සමාන කරලා මොකක් හරි පරීක්ෂණාත්මක අගයක් හොයන එක තමයි කරන්නේ. එතන මේ වැඩේ කරන්න පරීක්ෂණාත්මක එක එක විදිහට උ පාවිච්චි කරනවා. සරලාර්ථයේ තියෙන්නේ රත් වෙච්ච එක්කෙනෙකුයි සීතල වෙච්ච එක්කෙනෙකුයි මිශ්‍ර කරපුවාම මෙයා පිට කරපු තාපය මෙයා ලබාගත් තාපයට සමානයි. ඕක සමාන කරලා මොන හරි අගයන් හොයන එක තමයි කරන්නේ. දැන් මෙතන අපි ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව හොයන්න තමයි යන්නේ. එතන මෙතන ඝන ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ ඊයම්. හරි. ඊයම් මූනිස්සම් වල තමයි විශිෂ්ට තාපධාරිතාව හොයන්නේ. අපි බලමු කොහොමද කරන්නේ. හරි. මෙහෙමයි කරන්නේ. දැන් ඒකටත් ජලය ඕනේ. හරි. ජලය ඕනේ කැලරි මීටරයක් ගන්නවා. හරි. කැලරි මීටරය අරගෙන කැලරි මීටරයේ භාගයක් ජලය පුරවනවා. දැන් මේකේ භාගයක් ජලය පුරවන්නේ නැහැ කියලා මම පැහැදිලි කරන්නම්. දැන් කලින් එකේ කොච්චරක් පෙරෙව්වද? ඒකේ අර ෆ්ලාස්කෝ ඇහෙන්න පුරවන්න ඕන. හරි. පුරවලා දැන් මේක තියෙනවා මේ. හරි. ඊට පස්සේ දැන් මේකට ඊයම් මූනිස්සන් රත් කරලා දාන්න යන්නේ. ඊයම් මූනිස්සන් අර රත් කරලා මේකට දානවා. එතකොට අන්තිමට මේකේ උෂ්ණත්වය වැඩි වෙලා කොහේ හරි යගේ එක නතර වෙනවා. ඒ දෙක තාප හුමාරුව තමයි සමාන කරන්නේ. පැහැදිලිද? එතකොට දැන් ඊයම් මූනිස්සන් අරගෙන දාගන්නවා කැකෑරුම් වල. හරි. මේ මොනවද ඊයම් මූනිස්සන් කියන්නේ? ඔය ඊයම් මූනිස්සන් කියන්නේ මේ මම පොඩි ඊයම් බෝල. ඇත්තටම ඕකට මේ ලැබ් එකේ ගන්න මේ බයිසිකල් බෝල කියන්නේ. ඔයාලා දන්නේ නැහැ නේ මේකට අර බයිසිකල් වල මේ රෝදේ හයි වෙන තැන බෝල තියෙනවා. බයිසිකලයක් ගලවලා වැලලා තියෙනවා නම් ඒ බෝල වැටෙනවා ගැලවපු ගමන්. හරි. අර ග්‍රීස් ගාලා බෝල ටික එකට තියලානේ හයි කරන්නේ. පිරිමි ළමයි දන්නවද? පිරිමි ළමයි දන්නා නම් ගෑනු ළමයි දැනගත්තොත් කමන්නේ. පිරිමි ළමයි දන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. පොඩි බෝල දින අර බෙයාරින් ඇතුලේ බෝල තියෙන්නේ. බෙයාරින් එකේ බෝල ගැලවෙන්නේ නැහැ නේ එළියට. අරගේ මේ බයිසිකල් ඇතුලේ තියෙන බෝල ගැලවෙනවා නිකන්. අතර ගන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ බෝල යකඩ පොඩි බෝල මේ අරගෙන දානවා. මේකට දානවා. සාමාන්‍ය ටිකක් දානවා. හරි. ගොඩාක් ඕනෙත් නෑ ඉතින්. දාලා මේකට ඉතින් අර හැන්ඩල් එක හයි කරගන්න පුළුවන් අර පරීක්ෂණ වල අල්ලන්න දාන්නේ හැන්ඩල් එකක් මෙහෙම. ඒක හයි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක ගිල්ලනවා ජල බීකරයක. අපි කියනවා ජල තාපකයක කියලා. ජල තාපකයක දාලා තමයි රත් කරන්නේ. ජල තාපකයක දාලා තමයි රත් කරන්නේ. හරි. ඒතර මේ කැකෑරුම් නලය
මේක වතුර පුරවලා තියෙන්නේ. මේ ඇවිල්ලා ඊයම් වූ නිසා මේකේ තියෙනවා ජලය. මේක මෙහෙම තෙපාවක් උඩ තියලා තමයි රත් කරන්නේ බංසන් 1000. දැන් මට කියන්න මොකද වෙන්නේ මේක රත් කරනකොට ජලය රත් වෙනවා. එතකොට ජලයෙන් තාපය අරගෙන මේ ඊයම් වූ නිසන් ටික රත් වෙනවා ඊයම් බෝල. දැන් කොයි වෙලාවකවත් ඊයම් බෝල නිකන් වතුරට දාලා රත් කරන්නේ නෑ. ඇයි? දැන් මේ ඊයම් බෝල රත් කරන්නේ මේකට දාන්න හිතාගන්න. දැන් වතුර නිකන් දාලා වතුර නිකන් බෝල දාලා රත් කරොත් එහෙම අර ගෙදර බිත්තර තැම්වහම බිත්තරයකින් එක ගන්න වෙන අමාරුයිනේ. ඒකත් අමාරුයිනේ බිත්තර ලොකු හින්දා. ඔයාලා කරලා තියෙනවද දන්නේ? මේකේ බෝලේ ඇහිඳින්න දෙනවා එකින් එක මේ වතුර එකේ ඉන්නේ. ඒතර වතුරත් එක්කනේ අරකට වැටෙන්නේ. ඒක හරියන්නේ නැහැ. බෝල ටික විතරක් අරන් අරකට දාගන්න ඉඳ තමයි. දැන් මේක මෙහෙම රත් කරන්නේත් නැහැ. කැකෑරුම් නලයකට බෝල ටික දාලා මේක කෙලින් බංසන් 1000 ගෙනල්ලන්නෙත් නැහැ. හරි. එතකොට මේ තාපය ලැබෙන්නේ මෙතෙන්ට විතරනේ. ඒකාකාරව මේ හැමෝටම තාපය ලැබෙන්න තමයි මේක ජල තාපකයක දාලා රත් කරන්නේ. ඒතර වතුරෙන් හොඳට තාපය ලැබෙනවනේ මේ කට්ටිය. නිකම් වතුරට දාන්නේ නැත්නම් නිකම් වතුරට දාලා රත් කරොත් ආයේ මූණි බෝල ටික ගන්න බෑ. ආයේ බෝල ටික ගන්න බෑ. එතකොට නිකම්ම මේ කෑරුම් නලයට දැල්ල අල්ලන්නේ නැහැ. එතකොට අසමාකාරව තමයි තාපය ලැබෙන්නේ දැල්ලෙන් මේ බෝලවල. ජල තාපකයක දාලා රත් කරන්නේ. එතකොට හරි ලස්සනට තාපය වටේටම ලැබෙනවා. නිකම්ම වතුරට දාලා රත් කරොත් ආපහු බෝල ගන්න බෑ. එතකොට මේ විදිහට කෑරුම් නලයකට බෝල ටික දාලා ඒක වතුර බීකරයක ගිල්ලා ඒක තමයි රත් කරන්නේ. දැන් මේ දැල්ලෙන් මේ වතුර රත් වෙනකොට ඊයම් බෝලත් රත් වෙනවා. ඒතර අපිට මේකේ උෂ්ණත්වය මේකට උෂ්ණත්ව මානයක් දාලා තිබ්බා. හරි. දැන් කැලරිමීටරයට භාගයක් වතුර පිරෙව්වනේ. මුලින්ම කරන්නේ කැලරිමීටරය අරගෙන වතුර පුරවන්න කලින් කැලරිමීටරේ ස්කන්ධය ගන්න. ඊට පස්සේ භාගයක් වතුර පුරවන්න. භාගයක් වතුර පුරවලා ආයි ස්කන්ධය මනින්න. මැනලා මොකද කරන්නේ? ඒ වෙනකොට දැන් මේක රත් කරලා හදා ගන්නවා. හදාගෙන මේක අරගෙන ඇවිල්ලා මේකට හලනවා. හැලුවට පස්සේ මේකට අපිට පේනවා දැන් රත් වෙච්ච වස්තුවකුයි සාමාන්‍ය ජලයේ සීතලයි. එතකොට අරකට වඩා මිශ්‍ර කරපුවාම අරයා තාපය පිට කරනවා මෙයා තාපය ලබා ගන්නවා පද්ධතියේ උෂ්ණත්වය ඉහළ වෙනවා. හරි. පද්ධතියේ උෂ්ණත්වය ඉහළ වෙනවා. එහෙනම් පද්ධතියේ උෂ්ණත්වය ටික ටික ඉහළ ගියාම මේ පද්ධතිය ළඟා වෙන උපරිම උෂ්ණත්වය අපි හොයාගන්නවා. හරි. හොයාගෙන අන්තිමට කැලරිමීටරේ ජලයයි ඊයම් මූනිස්සමුයි කොහොම එකත් ආයි ස්කන්ධය වෙනගන්න. හරි. දැන් පාඨාංග කීයක් ගන්නවද ඔකේම දාලා තියෙන්නේ. හරි. කැලරිමීටරය ඇතර මේක මේ මන්තයක් තියෙනවා නම් හොඳයි. ඒතර මන්තය මේ එකම ස්කන්ධය මැන ගන්නවා. කැලරිමීටරේ දාන මන්තයේ ස්කන්ධය මයින්. ඒක m1. හරි. ඊට පස්සේ කැලරිමීටරය ධන මන්තය ධන ජලය ස්කන්ධය මයින්. හරි. ඊට පස්සේ මේ කට්ටියගේ ආරම්භක උෂ්ණත්වය මයින්. ඒ කියන්නේ මේ ඊයම් මුනිසන් දාන්න කලින් කැලරිමීටරේ මන්තේ විතරක් ස්කන්ධය ජලයක් දාලා ස්කන්ධය ඊට පස්සේ ඒ කට්ටියගේ උෂ්ණත්වය පටන් ගන්න උෂ්ණත්වය. ඊට පස්සේ මොකද කරන්නේ? කැලරිමීටරයයි අපි මෙහෙම කරමු. පද්ධතියේ අවසාන උෂ්ණත්වය මයින්. අවසාන ස්කන්ධය. ඊයම් මුනිසුණු දැම්මට පස්සේ M3යි. ඊට පස්සේ
පද්ධතිය ළඟා වන අවසාන උපරිම උෂ්ණත්වයත් මයි. ඊට 3. තව එකක් අඩු උෂ්ණත්වය මොකක්ද? තව මොකක්ද අඩු? ඒ ඊයම් මූනිසම් වල උෂ්ණත්වය බෑ. ඒකනේ දැන් අරකට දාන්නේ. එතකොට ඊයම් මූනිසම් වල උෂ්ණත්වය ඊට 2යි. හරි? ඕන් ওই ටික මැන ගන්නවා මේක පාවිච්චි කරලා. හරි? දැන් සාමාන්‍යයෙන් මේ කැලරිමීටරේ ළඟ තියාගෙන නම් මේක රත් කරන්නේ අපි මේ මැද්දෙන් තියෙනවා මේ පරිවාරක තහඩුවක්. ඔය ලැබ් එකේ තියෙනවා ඇස්බෙස්ටස් වගේ පොඩි ලෑලි සමහරවල් ලෑලි කෑල්ලකුත් තියෙනවා. මේ දෙක මොකද මෙයා රත් කරද්දි මෙයාගේ තාපය කෙලින්ම මේකට ලැබුණොත් එහෙම මේ දැල්ලේ ඒතර මේ වතුර නිකන් රත් වෙනවනේ. එහෙම නොවෙන්න තමයි මේ පරිවාරක තහඩුව. දැන් ලැබ් එකේ එක මේසයක් උඩ මේක තියෙනවා නම් තව මේසයක නම් මේක තියෙන්නේ මැද්දට තහඩුවක් ගහ ගන්න ඕනේ නෑ. තේරුම් ගන්න නෑනේ. අර එක මේසෙ දැන් ඔහෙම ළඟ තියන් කරනවා නම් තමයි ඕක තියාගන්න ඕනේ. හරි. එතකොට කොහේ හරි තැනක හීටරේ ගහගෙන මේක උණු කරලා ප්ලග් එක තියෙන තැන අරක තව තැනක නම් තියෙන්නේ පරිවාරක තහඩුව ඕනේ නෑ. හරි. මේවා තමයි කරන්නේ. අර සිලබස් එකේ තියෙන රූපේ මේක තියෙනවා. ඉතින් මැද්ද එක ළඟ තියෙන හින්දා. දැන් මේ විදිහට කරලා මේ පාඨාංකණي අරගෙන තියෙන්නේ දැන්. හරි. දැන් කැලරිමීටරේ දාන මන්තේ ස්කන්ධය දෙනවා කැලරිමීටරේ දාන මන්තේ දාන ජලයේ ස්කන්ධය තියෙනවා. ඒතර දැන් මේක ඇතුලේ තියෙන ජලයේ ස්කන්ධය කොච්චරද? මේ දෙකේ ස්කන්ධය m1යි. මේ තුනේම ස්කන්ධය m2යි නම් මෙතන තියෙන ජල ස්කන්ධය කීයද? ජල ස්කන්ධය m2 රිනේ m1යි නේ. ඊට පස්සේ මේක තියෙන ඊයම් මූනිසම් වල ස්කන්ධය දැන් කැලරිමීටරේ මන්තේ ජලයේ ඔක්කොගෙම ස්කන්ධය එකයි. අවසාන ස්කන්ධය මයින්කොට වැඩිපුර එකතු කරේ ඊයම් මූනිසම්. ඒතකොට m3ෙන් m2 අඩු කරාම එන්නේ ඊයම් මූනිසම්. හරි. දැන් මට තාප හෝමාරු ලියන්න ඉඩ නැහැනේ. ඔයාලා මුලින් මේක ඇඳගෙන ඉන්නකො ඔතන. ඔතන දැන් ඕන උපකරණ ටික දාලා තියෙනවා. ප්‍රමාණවත් තරම් ජලය උෂ්ණත්වමාන දෙකක් ඕනේ. ඊයම් මූනිසම් කැකෑරුම් නලයේ කැලරිමීටරේ වැඩි ඕනේ. සිද්ධාන්තය තියෙනවා බලන්න. පොඩ්ඩක් මම දෙන්න. සිද්ධාන්තය තියෙනවා උණුසුම් ද්‍රව්‍යයක් හා සිසිල් ද්‍රව්‍යයක් මිශ්‍ර කළ විට පරිසරයට තාප හානියක් සිදු නොවන්නේ නම් පරිසරයට තාපය යන්නේ නැත්නම් උණුසුම් ද්‍රව්‍යයෙන් ඉවත් වූ තාප ප්‍රමාණය සිසිල් ද්‍රව්‍ය ලබාගත් තාප ප්‍රමාණයට සමාන වෙයි. ඕක තමයි සිද්ධාන්තය. ඕක හයිලයිට් කරගන්න. ඊට යටින් මේ රූපේ දාගන්න. ආයෙ කියන්නම්. කැලරිමීටරේ මන්තේ විතරක් ජලය නැතුව ස්කන්ධෙ මනින්න. ඊට පස්සේ භාගයක් ජලය පුරවල ස්කන්ධෙ මනින්න. දැම්මට කියන්නේ ඇයි මේකට භාගයක් ජලය දාන්නේ? දැන් මේකේ කට ගන්න ජලය පුරවල හරියන්නේ නැහැ. මෙහෙන් ඊයම් මූනිසම් ගෙනල්ලා මේකට දානවනේ. එක ඊයම් බෝලයක් නෙමෙයි දාන්නේ ගොඩක් දානවා. එතකොට ඒවා පිරෙනකොට මේක ජල මට්ටම උඩට යනවනේ. හරිද? එහෙම උඩට ගිහිල්ලා ජලය එළියට ගියොත් එහෙම මේ පාඨාංග වරදිනවා. ඒ කලින් අරගත්ත පාඨාංගයක් නෙදියේ ජලය. ඒ හින්දා භාගයක් ජලය දාන්නේ ඊයම් මූනිසම් දැම්මට පස්සේ ජල මට්ටම සාමාන්‍යයෙන් මේ හරියට වගේ එනවා එතකොට. පැහැදිලිද? භාගයක් තමයි ජලය දාන්නේ මේකට. ඊට පස්සේ කැලරිමීටරේ මන්තේ මැනගත්ත කැලරිමීටරේ මන්තේ ජලයේ ස්කන්ධය මැන්න ආරම්භක උෂ්ණත්වය මැන්න මේ පාඨාංක ගන්න එතකොට. ආරම්භක උෂ්ණත්වය. මූනිසම් දැම්මට පස්සේ ස්කන්ධය මයින්නවා. මූනිසම් දැම්මට පස්සේ දැන් උෂ්ණත්වය වැඩි වෙනවනේ. උෂ්ණත්වය වැඩි වෙනහම මෙයා ගිහිලා ළඟා වෙන උපරිම උෂ්ණත්වය මනින්න. හොඳට මතක තියාගන්න ඕනේ. ඊයම් මූනිසම් දැම්මහම මේ උෂ්ණත්වමාන පාඨාංගය වැඩි වෙනවා. වැඩි වෙලා හිතන්නකෝ දැන් 60 61 62 63 වෙනකල් වැඩි වුණා කියන්නේ. වැඩි වෙලා දැන් ඒතකොට මේක බාහිර පරිසරයට වඩා රස්නේ ඉන්නේ රත් වෙච්ච එකනේ. ටිකක් වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ආයේ උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගන්නවා. හිමෙන්න පටන් ගන්නවා. එතකොට ඔයා ඊයම් මූනිසම් දැම්මට පස්සේ මේ උෂ්ණත්වමාන පාඨාංගෙ දිහා බලන් ඉඳලා
එයා වැඩි වෙලා යන උඩම තැන තමයි කියව ගන්න. අහක බලන් ඉඳලා මේක 63ට වැඩි වෙලා ආය අඩු වෙලා ගිහිලා 59 දී ආ උෂ්ණත්වය 59 කියලා කියවලා හරියන්නේ නැහැ. මෙයා ළඟා වෙන අවසාන උපරිම උෂ්ණත්වයට කියව ගන්න. උපරිම උෂ්ණත්වය තමයි අගේ. මොකද එහෙම ගිහිල්ලා වැඩි වෙලා ආය අඩු වෙන්න පටන් ගන්න කලින් අගේ කියව ගන්න. උඩ මේක. හරි. දැන් අපිට මේක ලියන්න මෙහෙම. මම මෙතනින් ලියන්න. මොකක්ද දැන් වෙන්නේ? ඊයම් මූනිස්සම් පිට කළ තාපය සමානයි ජලය ධන කැලරිමීටරය ධන මන්තය ලබාගත් තාපයට. හරි. දැන් ඊයම් මූනිස්සම් පිට කරපු තාපය. ඊයම් මූනිස්සම් වල ස්කන්ධය M3 ඍණ M2යි. එයාගේ විශිෂ්ට තාප ධාරිතාව තමයි දැන් හොයන්නේ. මේ සංකේතය අරන් තියෙන්නේ කොහොමද? මොකද දීලා නැහැ නේ. ඔය ඒකට ඕන එකක් දැන් C කියලා දාමුකෝ. CP කියලා දාමු. හරි. දැන් එතන උෂ්ණත්වය වැඩි වීම කීයද? පද්ධතිය ආරම්භක උෂ්ණත්වය දැන් නෑ. ඊයම් මූනිස්සම් වල උෂ්ණත්වය ඊට 2යිනේ. පද්ධතිය අවසාන උපරිම උෂ්ණත්වය ඊට 3යි. එතකොට අරයා ඊට 2 ඉඳලා ඊට 3 වෙනකල් උෂ්ණත්වය අඩු කරගන්නද වැඩි කරගන්නද? අඩු කරගන්න. අයි මෙයා රත් කරලා ගෙනල්ලානේ මේකට දාන්නේ. ඒතකොට එයා නිවෙනවා. එතකොට ඊට 2 ඍණ ඊට 3. ජලය ධන කැලරිමීටර ධන මන්තය ලබාගත් තාපය. දැන් ජල ස්කන්ධය M3 ඍණ M2යි. sorry M2 ඍණ M1යි. ජලයේ වීතාදා dW ජලය ඊට 1 ඉඳලා ඊට 3ට වැඩි වෙනවා. ඊට 3 ඍණ ඊට 1. කැලරිමීටර ධන මන්තය M1යි. ඒ දෙන්නගේ විශිෂ්ට තාප ධාරිතාවත් අපි හොයා ගන්න ඕනේ කොහෙන් හරි. ඒක අපිට දැන් තඹ වගේ නම් අපි දන්නවනේ යගයන්. ඒතකොට ඒ යගයන් පාවිච්චි කරන හැටි. එයත් ඊට 3 ඉඳලා ඊට 3 ඉඳලා ඊට 1. ඊට 1 ඉඳලා ඊට 3ට තමයි වැඩි කරන්නේ. දැන් මේ ප්‍රකාශනේ මෙයා ඇරෙන්න අනිත් ඔක්කොම දන්නවා. ඒත් අපි තාපහානියක් නැහැ කියලා හිතලා තමයි සමීකරණ ලියලා තියෙන්නේ. තාපහානිය අඩු කරන්න උපක්‍රම පාවිච්චි කරනවා. තාපහානියක් නැත්තම් මේක වෙන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම දන්නවා මෙයා විතරයි දන්නේ නැත්තේ. මේක හොයන්න පුළුවන් මේක සුළු කරලා. ඔක තමයි පරීක්ෂණය. රත් වෙච්ච එක්කෙනයි සීතල එක්කෙනයි කලවම් කරා තාප හෝමාරුවට සමීකරණයක් ලියලා නොදන්න එක්කෙනා හොයන්න. ඔතන තුන්වෙනි පිටුවේ තියෙන යටම තියෙන ඉඩට ඔක දාගන්න. හරි. දැන් බලන්න එහා පැත්තේ විශේෂ කරුණු තියෙනවා. වැදගත් කරුණු. දැන් මේ පරීක්ෂණය කරනකොට පළවෙනිම දේ තමයි ඇත්තටම තාපහානියක් වෙනවනේ නේ මේ පද්ධතියෙන් එළියට තාපය යන්න පුළුවන්. එතකොට අපි මේක තාපහානියක් නෑ කියලා හිතන එක වැරදි. හැබැයි දැන් මේකේ ගණනය කිරීමට කොච්චරක් තාපය හානි වුණාද කියලා හොයන්න ක්‍රමයක් නෑ අපිට. හරි. ඒ හින්දා අපි කරන්නේ දැන් මෙතන තාපය හානි වෙන එක පුළුවන් තරම් අවම කරන්න පුළුවන් දේවල් කරනවා. අපිට ඒතර තාපහානිය අගේ හොයන්න ගණනයට ඒක ඇතුළත් කරලා ඉතාලි නිවැරදි අගයක් ගන්න ක්‍රමයක් නැති හින්දා පුළුවන් තරම් තාපහානිය අවම කරන්න පුළුවන් දේවල් කරනවා. හරි. ඕකේ. කැලරිමීටරෙන් පරිසරයට තාපය හානි වෙන ප්‍රධාන ක්‍රම 4කින්. සන්නයනයෙන් හානි වෙනවා. ඒ කියන්නේ මෙයාගෙන් තාපය කාට හරි ගිහිලා සන්නයනය වෙනින් හානි වෙන එක වළක්වන්න මෙහෙම කරනවා. අපි ඉගෙන ගත්තනේ සන්නයනය වෙන්නේ ඝන පෘෂ්ඨ අතර කියලා නේ. එතකොට මේ කැලරිමීටරය මේ බිමට හේතු වෙන්න තියන්නේ මෙන්න මෙහෙම මේ උල් දෙකක් උඩ තියන්නේ නිකන් හිතන්නකො. දාර දෙකක් උඩ වගේ. කියන්නේ මෙහෙම දැන් තිබ්බහම මේ යට පතුල හොඳට මේ මේසෙ ගෑවෙනවනේ. එතකොට මේ පතුලෙන් මේසෙට තාපය යන්න පුළුවන්. ඒකට මේක නිකන් අර මොනවා හරි හිතන්නකො අර උල් තුනක් වගේ උඩ තියන්න පුළුවන්. එතකොට වැඩියෙන් පෘෂ්ඨේ ගෑවෙන්නේ නැහැ නේ බිම.
අන්න අරක එහෙම ත්‍රිකෝණ දෙකක් දාගන්න ඒ රූපෙට. ඇන්දේ නෑනේ ඒක. තවිස මන්තිමේ නෑ. ඇයි ඒ? හරි. කැලරිමීටරයේ ඝන ද්‍රව්‍යයක ස්පර්ශ නොවන පරිදි තන්තු වලින් එල්ලීම හෝ පරිවාරක ද්‍රව්‍යයක් මත තැබීම කළ හැකිය. මේ තන්තු වලින් එල්ලනවා කියන්නේ මෙහෙම නිකන්. එල්ලලා මරනවා වගේ සීන් එකක් නෙමෙයි. මෙහෙම මේ දෙපැත්තට තන්තු දෙකක් දාලා එල්ලලා පරීක්ෂණය කරනවාත් පුළුවන්. දැන් සමහර ලාට ඔයාලට විභාගයට ප්‍රශ්නයක් හම්බුනොත් එහෙම තියෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම මේක වටේට රණුවක් තන්තුවක් දාලා මෙහෙම එල්ලලා. එහෙම කරන්නත් පුළුවන්. හරි. එතකොට ඊළඟට සංවහණයෙන් වන තාපහානිය අවම කරන්න කැලරිමීටරයේ වාතය සමග ස්පර්ශ නොවනසේ පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් මේකේ මේ ඇතුලේ වාදනයේදී මේ මෙහෙම එකක් තියෙනවා මේ. ඒක කරුණා තමයි. එතකොට දැන් මේක මෙයා ගැටෙන්නේ නැහැනේ වාතයත් එක්ක. තේරෙනවද? මේ ස්පොන්ජ් එක හරහා තාපය යන්නේ. අන්න එහෙම පරිවාරක ආවරණයක් දාන්න පුළුවන්ලු. ඒකට සංවහණයෙන් වන තාපහානිය ආම. දැන් මේක මෙහෙම තියලා මේකට වතුරක් දාලා කරොත් එහෙම හොඳට තාපය වාතය ඇවිල්ලා මේකේ වදිනකොට මේකෙන් වාතය හානි වෙනවනේ. තාපය හානි වෙනවනේ වාතයෙන්. අර මේක මෙහෙම දාලා කරාම මේක ගැටෙන්නේ නැහැ ඍජුවම වාතයත් එක්ක. එතකොට තාපහානිය අවමයි. තව ඕනනම් මේක පියනේ වහන්නත් පුළුවන්. මේ ඊයම් මුනිසන් ටික දැම්මා වහගත්තා. එහෙම කරන්නත් පුළුවන්. හරි. එතකොට පරිවාර ද්‍රව්‍යයෙන් කැලරිමීටරය ආවරණය කරන එක තමයි සංවහණයෙන් වන තාපහානිය අවම කරන්න අපි කරන්නේ. හරි. මේ රූපේ එහෙම ඇඳලා නැහැ. එහෙම තමයි කරන්නේ. හරි. විකිරණය. මෙමගින් සිදුවන තාපහානිය අවම කිරීමට කැලරිමීටර් පෘෂ්ඨය හොඳින් නොපදැමිය යුතුය. ඔයාලා දන්නවද අර මේ ගෙදර තියෙන උණුසුම් බෝතලේ අපි කියන්නේ ප්ලාස්ටිකේ ඇතුළ ගලවලා බලලා තියෙනවා. එළියේ තියෙන ප්ලාස්ටික් ආවරණය නෙමෙයි ඇතුළේ අර වීදුරු වාජනේ තියෙනවනේ මෙහෙම. ඕක මේ රසදිය ගාලා තියෙන එළිය පැත්තට දැකලා තියෙනවද? ඒ ඇයි? ඒතර මේක අර උපපෘෂ්ඨයක් වුණාම මේකෙන් විකිරණයෙන් වන තාපහානිය අවමයි. ගෙදර ගිහිල්ලා දැන් තේ දාන බෝතලේ තියෙන්නේ. ඒක යට ඇරලම් ගලවන්න පරිස්සමෙන්. ගැලෙව්වහම මේක ඇතුළ ගන්න පුළුවන් එළියට. පරිස්සමෙන් ගන්න බිඳුනොත් ආයෙ ගෙදර ඉන්න වෙන්නේ නැහැ. මම බිඳලා තියෙනවා. එහෙම මේ එතකොට ඒකේ පේනවා ඔයාලට මේ වීදුරුවක් වගේ. වීදුරුව කියන්නේ තල දර්පණයක් වගේ පේන්නේ මේක. මුණ බැල පේනවා ඒක. ඒ රසදිය ආලේප කරලා තියෙන්නේ මේක අර දිලිසෙන පෘෂ්ඨයක්. එතකොට විකිරණයෙන් වුණ තාපහානිය අවමයි. දැන් මේ කැලරිමීටරෙත් පුළුවන් තරම් උපපෘෂ්ඨයක්නේ තියෙන්නේ. එතකොට විකිරණයෙන් වුණ තාපහානිය අවම වෙනවා මේක. හරි. ඔය කළු රළු පෘෂ්ඨ තමයි වැඩිපුර තාපය විකිරණය කරන්නේ. සුදු නැත්තම් උපපෘෂ්ඨ විකිරණය කරන අඩුයි. හරි. කළු මිනිස්සු හැම වෙලේම රස්නෙන් ඉන්නවා වගේ ගන්න නෙමෙයි කිව්වේ. අර උපපෘෂ්ඨ විකිරණය කරන අඩුයි. ඊළඟට වාෂ්පීභවනය අවම කරන්න කැලරිමීටරේ පියනකින් වහන්න පුළුවන්. ඒ කියන්නේ අර කලින් කිව්වා වගේ දැන් මේක ඇරලා තිබ්බොත් එහෙම වාතය ඇවිල්ලා මේ මතු පිටින් වැදුනහම තාපය හානි වෙනවනේ. ජලය වාෂ්ප වෙන්නත් පුළුවන්. ඒකට මේක වහන්න. හරි. ඔය ටික පුළුවන් තරම් කරලා තමයි මේකේ තාපහානිය අවම කරන්නේ. අර තාපහානියත් ගලණයට දාලා කරන්න ක්‍රමයක් නෑ. හරි. අවම කරන්න තමයි තියෙන්නේ. ඒතකොට 100%ක් තාපය හානි වෙන්නේ නැහැ කියන්න බෑ. පුළුවන් තරම් අඩුයි කියලා තමයි අපිට උපකල්පනය කරන්න වෙන්නේ. හරි. ඊළඟට ඔගේ දෙවෙනි කාරණේ දැන් ඊයම් මුනිස්සන් ටික රත් කරලා ගෙනල්ලා මේකට දානවනේ. මේකට දානකොට ඩෝන් ගාලා උඩින් හලන්නේ නැහැ. මේකේ තියෙන වතුර විසි වෙලා යනවා. ඇයි ඒ වතුර විසි වෙලා යන්නේ හලන්න එපා කියන්නේ? දැන් කැලරිමීටරේ දන මන්තේ ස්කන්ධයයි කැලරිමීටරේ මන්තේ දන ජලයේ ස්කන්ධය අරගෙන ඉවරයිනේ මුනිස්සන් දානකොට. නේද? එතන මුනිස්සන් දාද්දි වතුර විසි වෙලා එළියට ගියොත් එහෙම තාප හෝමාරුවට ඉන්නේ අර අගේ තියෙන ජල ස්කන්ධේ නෙමෙයි. මේකට 200ක් ආවනම් එතන ඒ මුනිස්සන් දාද්දි වතුර පිට වුණාම වතුර අඩු වෙනවා. ඒක හරියන්නේ නැහැ. එතකොට පුළුවන් තරම් පරිස්සමෙන් තමයි මේකට මුනිස්සන් ටික දාන්න ඕනේ. පාත් කරලා හිඳිට හරි.
අර උඩ ඉඳන් හලන්නේ නැහැ ඩෝංගා. එක එක බෝලේ වැටෙනකොට මේකෙන් වතුර විසි වෙනවා. අනිත් එක ඔය මේ ඊයම් මූනිසන් ටික හලනකොට මේ උෂ්ණත්වමානය ගාවට හලන්නෙත් නෑ එකපාර. තේරුණා? විසිරිලා යන්න දාන්න ඕනේ. කියන්නේ එක තැනක නැතුව මේක හැමතැනටම පැතිරෙන්න බෝල ටික හලන්න. උෂ්ණත්වමානය ගාවට එකපාර ඔක්කොම ටික දැම්මොත් එකපාරම මේකෙන් මෙයාට තාපය ලැබිලා මෙයාගේ උෂ්ණත්වය එකපාර ලොකු වගයකට යන්න ඉඩ තියෙනවා. හරි. මෙතෙන්ටම දැම්මහම දැන් හිතන්නකො මෙතෙන්ටම මේ ඊයම් බෝලයක් දැම්මහම ඒකෙන් තාපය අරන් මුලින්ම රත් වෙන්නේ අවට තියෙන ජලය ටිකනේ. ටික වෙලාවකින් ඔක්කොම පැතිරලා ගිහලා එක උෂ්ණත්වයකට එන්නේ. දැන් ඔක්කොම ඊයම් බෝල ටික මෙතෙන්ට හැලුවොත් එහෙම මේ හරියාවට ඉක්මනට රත් වෙනවා. වැඩි. එතන මේක උඩට යනවා. ගොඩාක්. ඒක හරියන්නේ නැහැ. ඊයම් මූනිසන් බෝල මේක තුල විසිරිලා වැටෙන්න තමයි දාන්න ඕනේ. පැතිරෙන්න. හරි. ඒතර මතක තියාගන්න. වතුර ඉවසට විසි වෙන්නේ නැති වෙන්න මේක ඇතුලේ බෝල ටික පැතිරලා යන විදිහට පරිස්සමෙන් මේකට බෝල එකතු කරන්න. පැහැදිලිද? ඕකේ දැන් අහනකොට මේ ඊයම් බෝල එකතු කරන්නේ කොහොමද කියලා. ඒතර ලියන්න ඕනේ වතුර ඉවතට විසි නොවන විදිහට ප්‍රවේශමෙන් එකතු කරන්න. හරි. ඊළඟට මේකේ අනිත් එක මේ දැන් මේකේ ඊයම් මූනිස්සන් අපි මේකට දැම්මහම බලන්න ඕකේ 4 වෙනි වාක්‍යය. ඊයම් වල තාපසන්නගතා විහල බැවින් සහ පරීක්ෂණයේදී කුඩා ඊයම් ගොල භාවිතා කළ බැවින් ඒවායින් ඉතා ශීඝ්‍රයෙන් ජලය සහිත කැලරිමීටරට තාපය සපයයි. එබැවින් පද්ධතිය සිය අවසාන උපරිම උෂ්ණත්වයට ළඟා වීමට ගතවන්නේ සුළු කාලයකි. මේ නිසා ඊයම් මූනිස්සම් කැලරිමීටරට එක් කිරීමෙන් පසු සමීපව උෂ්ණත්වමාන පාඨාංගේ ගත යුතුය. සමීපව කියන්නේ ඇහැ උෂ්ණත්වමානයට ලං කරලා නෙමෙයි. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් මේකේ චූටි ඊයම් බෝල ගොඩන්නේ දාන්නේ. තනි ලොකු ඊයම් බෝලයක් දැම්මොත් එහෙම මේකෙන් තාපය ජලයට ලැබෙන්න වෙලා යනවා. ඊයම් බෝල පොඩි ඊයම් බෝල ගොඩාක් දාන්න ඒක මේක දිගේ හොඳට පැතිරලා යනවා. අනිත් එක ඊයම් ලෝහයක් විඳ තාපසන්නගතාවත් වැඩි. එතකොට මෙයාලා ළඟ තියෙන තාපය වේගෙන් ජලයට ලැබෙනවා. එතකොට මේක දාපු ගමන් මෙයාගේ උෂ්ණත්වමාන පාඨාංගය වැඩි වෙන්න පටන් ගන්නවා. හරි. ටක් ගාලා මේකෙන් ඊයම් බෝල වලින් තාපය ජලයට ලැබෙන හින්දා වේගෙන් උෂ්ණත්වමාන පාඨාංගය වැඩි වෙනවා. ඒ හින්දා අපි ඊයම් බෝල දාපු වෙලේ ඉඳන් හොඳට මේක දිහා බලන් ඉන්න ඕනේ වැඩි වෙන හැටි. ඊයම් බෝල දාලා තාම රත් වෙන්න වෙලා යයිනි කියලා රවුමක් ගහලා එන්න බෑ. හරි සමීපව නිරීක්ෂණය කරන්න කියන්නේ ඊයම් බෝල දාපු වෙලේ ඉඳන්ම මේක දිහා බලන් ඉන්න ඕනේ. තේරුණා? අන්න ඒක තමයි ඒ කියන්නේ. සමීප උෂ්ණත්වමාන පාඨාංගය ගත යුතුයි. හරි. ඊළඟට මේකේ මේ අපි දැන් මේ පරීක්ෂණය කරේ ඊයම් මූනිස්සම් වල විශිෂ්ටතාවධාරිතාව දන්නේ නැතුව අනිත් ඒවා දන්නවද එයා හොයන්නේ. කාට හරි ඕන නම් විශිෂ්ටතාවධාරිතාව දන්නේ නැති ද්‍රවයක් මෙතෙන්ට දාන්න. විශිෂ්ටතාවධාරිතාව දන්න ඊයම් මූනිස්සම් හරි වෙන මොකක් හරි ලෝහයක් හරි මෙතෙන්ට දාන්න. දාලා පරීක්ෂණය කරාම එතකොට මෙයා දන්නවා මේක දන්නවා මෙයානේ දන්නේ නැති එක්කෙනානේ. ඒක හොයන්නත් පුළුවන්. හරිද? මෙයා දන්නේ නැතුව මේ ඔක්කොම දන්නවනම් සමීකරණේ මෙයා හෙව්ව හැකි. මෙයා දැනගෙන මෙයා විතරක් දන්නේ නැත්නම් ද්‍රවයක විතරක් දන්නේ නැත්නම් ඉතින් ඒක හොයන්නත් පුළුවන්. කාට විභාගයේ ප්‍රශ්නයක් දෙනකොට ඊයම් මූනිස්සම් වල වීත ආදා හොයන්න නෙමෙයි. මේකට මොකක් හරි දන්නාගයක් දීලා ඒක පාවිච්චි කරලා මේ ද්‍රවයේ විශිෂ්ට අවධාරිතාව හොයන විදිහට පරීක්ෂණය දෙන්නත් පුළුවන්. එකම කතන්දරේ තියෙන්නේ. මේකම තමයි සමීකරණේ. මෙයා දන්නවා මෙයා දන්නේ නැහැ ඒක. හරිද? ඔන්න එහෙම කරන්නත් පුළුවන්. හරි ওই ටික තමයි අපිට ඒකේ මේ කතා කරන්න තියෙන්නේ මේ කරුණු විදිහට. හරි. මතක තියාගන්න. දැන් ඕකේ තාපේ පොඩි දෙයක් තියෙනවා. මේ ඊයම් මූනිස්සම් මේකට දාන්න කලින් මෙතන යාගේ උෂ්ණත්වය මැනලා ඉන්නේ. එතනදිත් දැන් 1000ක රත් කරලා මේකෙන් තාපය ලබා දීලා මේක අහකට කරලා මේකේ උෂ්ණත්වය නියත වුණාට පස්සේ තමයි මේ අගේ කියවන ටක් ගාලා එක් ගෙනලා මේකට දාන්නේ. නැත්තම් දැන් මෙහෙන් 1000ක රත් වෙනවා. දැල්ල පත්තු වෙලා තියෙන්නේ. එතකොට මේකෙන් මේකට තාපය ලැබෙනවා. මේක ඇතුලේ තාපය පැතිරි මේකට තාපය ලැබෙමින් කොට අගේ කියෙව්වොත්
මූනිසම් වල උෂ්ණත්වය ඔයා කියවන අගය වෙනස් වෙන්න පුළුවන්. මොකක් හරි අගයක මේක උෂ්ණත්වමාන නතර වුණා කියන්නේ හැමෝගෙම උෂ්ණත්වය එකක් වුණා කියන එක. අන්න එහෙම වුණාට පස්සේ තමයි අගය කියවන්නේ. ඊට පස්සේ ගෙනල්ලා ඉක්මනට මේකට දාන්න ඕන. පැහැදිලි නේ?